අලුත්ම ට්‍රෙන්ඩ් එකට යන ඉමේජ් එක තාම හදාගන්න බැරි වුණාද? අද කියලා දෙන්න යන්නේ ඒ වගේ ඉමේජ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් guys සෙල් දෙනම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. ඔයාලා මේකට මුලින්ම Google Play Store එකට ගිහිල්ලා ChatGPT download කරගන්න ඕනේ. ChatGPT එක open කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වම් පැත්තේ උඩ කෙළවරේ ඉරි කැලි දෙකක් තියෙනවා. ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මේ දෙවෙනියට තියෙනවා image කියලා. ඒක ටච් කරගන්න. image කියලා ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ එන පළවෙනි ෆොටෝ එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතනින් choose photo හරි take a selfie හරි දීලා ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. මම මේකෙන් choose photo කියලා select කරගන්නවා. select කරගෙන guys මම මෙතනින් අපේ රංජන් අයියාගේ ෆොටෝ එකක් download කරගත්තා. ඒක මෙන්න මෙහෙම ඇඩ් කරනවා. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මේ ෆොටෝ එක අප්ලෝඩ් වෙලා තියෙනවා පේනවා. ඉතින් guys ඊළඟට මෙතන ඔයාලගේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා. මේ ඩොට් එකක් නිකන් ලොකු වෙනවා පොඩි වෙනවා වෙන්නේ මේ ඉමේජ් එක ඔයාලට ජෙනරේට් වෙනවා. ඉතින් guys අපිට පොඩි වෙලාවක් යනවා මේ ඉමේජ් එක ජෙනරේට් වෙන්න. ඉතින් ඔයාලා මේ ඉමේජ් එක ජෙනරේට් වෙනකන් ටික වෙලාවක් ඉවසලා ඉන්න ඕනි. හරි guys ඔන්න ඉමේජ් එක ජෙනරේට් වුණා. ඉතින් guys මේ ඉමේජ් එක උඩ ටච් කරලා මෙන්න මෙතන තියෙනවා save කියලා බටන් එකක්. save දෙන්න ඔයාලගේ device එකට මේ ෆොටෝ එක මේ විදිහටම save වෙනවා. ඉතින් guys ChatGPT එක අනුමාන කළා එයා රංජන් අයියාගේ ෆොටෝ එකනේ අපි අප්ලෝඩ් කරේ. එයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හින්දා එයාගේ ගැන තියෙන ඔක්කොම හොයලා තමයි මේ ෆොටෝ එක ජෙනරේට් කරන්නේ. ඒකයි යම්කිසි වෙලාවක් ගත වෙන්නේ. ඉතින් guys ඔන්න ඉමේජ් එක සේව් වුණා. ඉතින් මේ විදිහට තමයි මේ වගේ ඉමේජ් එකක් ඔයාලා විනාඩි 2ක් ඇතුළත හදාගන්න. විනාඩි 2ක් යන්නෙත් නැහැ. ඉතාමත් පොඩි වෙලාවක් යන්නේ. මට මේ වීඩියෝ එකට විනාඩි ගාණක් ගියා. ඉතින් guys මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් සියලුම දේවල් කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න අපි YouTube channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හෙටත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.